අපි හැමදෙනාම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන ගෞරවනීය බෝධිරාජාරාම විහාරාධිපති ශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කරුණාකරයුතු මහාවැසි සුමන නායක මහා ස්වාමීන් වහන්සේට මේ උතුම් සම්බුද්ධ පූජාන් සංස්පලෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ සරසේවා දීර්ඝායු සම්පත් ලැබ සාසනික කටයුතු කරමින් තව තවත් ශක්තිමත් වැඩ වාසය කරන කායික මානසික සුවබල ශක්තිය ලැබේවා වැඩේවා. උන්වහන්සේ පැවිද්දට පත් කිරීමේදී උන්වහන්සේගේ නම දැරීමේදී අර සාමාන්‍ය මහා නිකාය සබරගමුවේ ගියා. නැතිනේ කිස්මල දිසනාහිමියන් මහා පිරිස තමයි උන්වහන්සේට නම තබලා දෙන්නේ සිරිසුමන කියන නම. එතකොට උන්වහන්සේ කාර්ය වර්තමානයේ ඒ කාර්ය උන්වහන්සේ සිද්ධ මේ විකාශනයේ ස්වර්ණමය දේවනා මේ ආවාසිකතරයේ පොදී දුනා එහාට ප්‍රසානා වේදිකා මේ සානාව ආවාසිකවන් මේ සුමරනායකහරු උදව් දෙන්නේ හැම කෙනාටම උදව් කරලා තියෙනවා. මම දැක්කේ නෑ අපි අසුර කරන විසුණු නාමයලාට මේ තරම් භූමිකාවක් මේ යුද්ධේ කාටවත් අකුල දෙන්නේ කාටවත් ඉස්සේ දෙවියන් වහන්සේ උදාහරණ උනාට අප්‍රමාණ උදාහරණ තමයි මම දැනගන්න උනාසේ මගේ සදාව අතිපූජ්‍ය අපේ ආවේද සිරිසුමන නායක මහා ස්වාමීන් වහන්සේට තුන්වන්ගේ ආශිර්වාදේ රත්නත්‍රේ රැකවරණේ සතර දළදා වහන්සේගේ ආශිර්වාදේ ජයශ්‍රී විජයශ්‍රී බෝධිරාජයන් වහන්සේගේ ආශිර්වාදේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා ද්‍රෝණය තැන්පත් කර වැඩ සිටින ඒ ඓතිහාසික මහා චෛත්‍ය රාජයන් වහන්සේ වෙන රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා නිදුක්ව නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් මේ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සතවර්ෂ අධිකාරයක් යෙහින් ජීවත් වීමේ භාග්‍ය වාසනාව ලැබේවා කියලා සාදු අද අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ 71 වන ජන්මදිනය. උන්වහන්සේ අපට අපේ දෙමව්පියන් දෙදෙනා හා සමානයි. විටක අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ. තවත් විටක අපේ මිත්‍රයෙක්. තවත් විටක අපට ළඟින්ම ඉන්න ඥාතියෙක්. එවැනි උතුමන් වහන්සේ නමකට උපහාර කරන්නම අද දින අපහට ලැබී ඇත්තේ උතුම් ජාතක කතාවක්. ඒ ගුත්තිල ජාතකයයි. අද අපගේ කතාව දිගහැරෙන්නේ ඒ අති උතුම් ගුරුදේවෝත්තමයන්න් වහන්සේට උපහාර පිණිසමයි. ගුත්තිල ජාතකයේ රඟ දැක්වීමට ප්‍රථම මාගේ දයාබර ගුරු මෑණියන් ඇතුළු සොයුරියන් විසින් අප ස්වාමීන් වහන්සේට මෙලෙස උපහාර කිරීමට සූදානම් වී ඇත. දැන් වේදිකාව දිගහැරෙන්නේ කවදත් අපට අලුත් දෙයක්ම සිදු කිරීමට උපදෙස් ලබා දුන් අප නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ රත්නයට උපහාර පිණිසයි. අවසරයි රත්නපුර ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ 7 ශ්‍රේණියේ මාගේ සහෝදර සහෝදරියන් මා සොයුරු සදෙව් දම්සිත් සහ මා සොයුරි සුභාගි හංසලි ඔබටයි මේ ඇරයුම
අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේට මෙලෙස උපහාර පාපියුමන් පුදන්නට. පොසොන් සදේ සද කිරණින් මිනිපුරයම බබලනවා බෝධිරාජ අප පන්සල දිව්‍ය ලෝකේ පරදනවා දස්කම් මෙකිනෙක පාමින් බොදු දරුවන් හිනහෙනවා අපනායක හිමිපාවැද අවසර අපිල්ලනවා පොසොන් සඳක් මෙන් සිසිලයි ඔබේ පිවිතුරු හිනාව රන්මිනි මුතු කැට පරදයි අනුශාසක කතාව ඇතුන් වගේ පුතුන් හදන අප හිමි සඳ අගයන්නට සමා අයද වඩින්න හිමි මෙම ධර්මාසනය වෙතට හිමි බෝ
අදහසකින් අසරණ අපට අනුකම්පා කරන සිතින් නිරයත් දිව්‍ය ලෝකෙත් සැටි පාසක් වෙමින් සදහම් මැදුරණීම කෙරුවා අපේ නමින් දරුවන් නාම
අපේ එක්තරා විශිෂ්ට ගුරු මහත්මයා ධම්මිකා සමන්කාන්ති ගුරුතුමිය විසින් පද රචනාවේ විභූෂිත වූ ඒ වගේම කාලේ අපේ සංගීත ආචාර්ය රන්දික ප්‍රේමතිලක පුතණුවන්ගේ ඒ මధుර සප්තස්වරයෙන් අවදි වූ අපේ බෝධිරාජේ සිංහල මාධ්‍ය අධ්‍යයනාංශයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුජි දුලන්යා දියණියගේ හඬින් ගීතවත් වන්නටයි මේ සූදානම. වාද්‍ය වෘන්දේ සූදානම් අපේ නායක සාමිපාදයන්න් වහන්සේගේ තිරජීවනය උදෙසා සෙත් පිරිතක් වන් ඔබ වහන්සේට සෙත් පතමින් අපි ගයනමය සමාධිගතව සමන් යොමු කරනු මැනවි. අවසරයි දුවේ ඔබට.
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද දින ජන්මදිනය සමරන බෝධිරාජ විහාරාධිපති නම කියන්නට අවසරයි. මාවෙල සිරි සුමන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. උන්වහන්සේගේ ජීවන ගමනේ විශේෂ සිදුවීම් අලවා සැකසූ රූපවාහිනී සහ වාර්තාමය අවස්ථාවක් කියා පෑමටයි දැන් මේ ඔබ හමුවේ දිගහැරෙන්නේ. තෙරුවන් සරණයි. අද දින උපන්දිනය සමරන රත්නපුර බෝධිරාජාරාම විහාරවාසී නායක ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් සුබම සුබ උපන්දිනයක් වේවා. 1954 වසරේ ජූනි මාස 16 වැනි දින මාවෙල කේ වියන්තැන්නේ උපාසක මහතාට සහ එම උපාසිකා මාතාවට දාව බලංගොඩ මාවෙල නැමැති ගොවි ගම්මානයේ වියන්තැන්නේ ආර්යදාස නැමැති කුල කුමරු උපත ලැබීය. මාවෙල බෞද්ධ පාසලෙන් සහ පොල්ලමුරේ ඉන්ද සභා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ මේ පින්වත් කුමරා 1966 නොවැම්බර් මාස 17 වෙනි දින සුබ මොහොතින් ප්‍රෞජා භූමියට සැපත් විය. ගිහි ගෙයින් නික්ම යාමට දෙමාපියන් සොයුරියන් කිසිසේත්ම කැමති වූයේ නැත. ඔවුන්ගෙන් පැමිණි අවහිර බාධා අපමණය උපක්‍රමශීලී ලෙස තමන්ට එන බාධා ඉවත් කර උන්වහන්සේ කෙසේ හෝ ප්‍රෞජා භූමියට පත්විය. निराहारව දවස් දෙක තුනක් ගත කළ උන්වහන්සේ කෙසේ හෝ තමාගේ අභිප්‍රාය ඉෂ්ට කරගත්තාය. දිනක් निराहारව සිටිනව දුටු තමාගේ පියාණන් වහන්සේ පුතා බත් කාලා පන්සල් යන්න ලෑස්ති වෙන්න කියා අප්පච්චි හඬ අවදි කර විට තමන්ට දැනුනේ ඉමහත් සතුටකි. තමා සතුටු සඳුළු සලන අතර සොයුරියන් දුක් සුසුම් හෙලද්දී මේ සොයුරා නිවන් සොයා තම නිවසින් බැහැර යන ලදී. කෙසේ හෝ මේ පින්වත් කුලකුමරු 1966 නොවැම්බර් 17 වෙනි දින දෙහිහේනේ සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාවෙල සිරි සුමන නමින් ප්‍රෞජා භූමියට සැපත් විය. රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවරින් ද්විතීක අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ ඇතුළත් වී වර්ෂ 1980 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ලදී. විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ලබාගත් උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් 1991 ලබා ගන්නා ලදී. අධ්‍යාපන පශ්චාත් උපාධිය 1992 වසරේද හොඳම ගුරුවරයාට හිමි ජනාධිපති සම්මානය 1994ද ලබාගත් උන්වහන්සේ පියවරෙන් පියවර ඉදිරියටම ගොස් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරට පත්විය. 2005 වසරේ සිට විභාග දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ප්‍රධාන පරීක්ෂක ධූරයටද පත්විය. 2011 වසරේදී බෝධිරාජ දහම් පාසල දිවයිනේ හොඳම දහම් පාසල ලෙස ලබා ගන්නා වූ සම්මානයද ලැබීය. සීවලි මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාල්පති තනතුරට පත් වූයේ 1998 දී. 2011-2012 ඵල සපිරි සම්මාන ලබා ගැනීමටද උන්වහන්සේගේ මේ අප්‍රතිහත ධෛර්යය හේතුවක් විය.
ලංකාවේ හොඳම ගුරුවරයාට හිමි ගුරු සම්මානය එවකට අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි එතුමන්ගෙන් ලබා ගන්නා ආකාරයයි ඔබ සැමහට දිස්වන්නේ. සර්වාගමික වැඩසටහන් වලදී එතුමාගේ මූලිකත්වයෙන් ඒ සියල්ලම සිදු වූ ආකාරය මේ තිරේ දිස්වන්නේ ඔබට දැක ගැනීමටයි. බෝධි පූජාවන් සඳහා සියලුම දරු දැරියන් සහ සහභාගී වෙමින් අසල්වාසීන්ට සුබ පැතීම මේ සිදුවන්නේ. මුල් විහාරයේ මුල් අවස්ථාවලදී මේ අප විහාරය දිස්වන්නේ මේ ආකාරයටයි. බොහෝ සීල සමාදාන ආශිර්වාද පූජාවන් පවත්වන ආකාරය දහම් පාසල් දරුවන් සහ ප්‍රදේශවාසීන් සම්බන්ධ කරගෙන අසරණ සරණ අයට පිහිටවන අවස්ථාවක් බෝධිගරය විවෘත කිරීමට මූලිකත්වයේ දරූ ඒ උපාසක උපාසක මාතාව මහත්මීන් සහ අපේ ස්වාමීන් වහන්සේ විශේෂ අවස්ථාවක් වන උපසම්පදා උළෙල රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්වන්නට යෙදුණු අවස්ථාවක එම කාර්යාල කටයුතු වලට අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වූ අවස්ථාවක්. රත්නපුර මොරගහ යට සිට සරත ධාතුන් වහන්සේලා මෙම විහාරස්ථානය කරා වැඩමවා වදාළ අවස්ථාවක්. එම අවස්ථාව ප්‍රදර්ශනාත්මක පැරණි විහාර මන්දිරය මුල් වකවානුවේදී පැවතුණු ආකාරය ස්වාමීන් වහන්සේලා එකතු වී පිරිත් සජ්ජායනාවක් කරන අවස්ථාව පිටරට විදේශ සංචාරක අවස්ථාවකදී උන්වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා සමග ධර්ම ප්‍රචාරක කටයුතු සහ පිරිත් සජ්ජායනා කරන අවස්ථාවන් කීපයක් දැන් ඔබ හමුවේ. පිරිත් පැන් සපයන අවස්ථාවක්. මෙල්බන් විශ්වවිද්‍යාලයේ දේශනයකට සවන් දෙන අවස්ථාවක්. නාසා ආයතනයේ කටයුතු වල යෙදෙන අවස්ථාවක්. විවිධ රටවල් වල සංචාරය කරමින් උන්වහන්සේ අධ්‍යයන කටයුතු වල යෙදුණු අවස්ථා. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමග විදේශ සංචාරයේ යෙදුණු අවස්ථාවක්. එම ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ වෙතින් පරිගණක විද්‍යාව සම්බන්ධව අධ්‍යයනයේ යෙදෙන අවස්ථාවක්. ගරු ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ සමග රූපරාමක යෙදී සිටින අවස්ථාව. විදේශ රටවල සංචාරයේදී සැරිසරන අවස්ථාවක්. විදේශ ගුවන් තොටුපළේදී පුස්තකාල අධ්‍යාපනයේ යෙදෙන අවස්ථාවක්. සංචාරක කටයුතු විදේශ රටක ධර්ම ප්‍රචාරක ලන්ඩන් විහාරයේ ධර්ම ප්‍රචාරක ධර්ම දේශනාවක කරන අවස්ථාවක්. බුද්ධ ගයා විහාරයේ ධර්ම වන්දනාමාන කරන අවස්ථාවක්. උන්වහන්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයේ දරා වසර ගාණක් අධ්‍යාපන ශාස්ත්‍රයේ නියමයෙකු ලෙස සේවය කර විශ්‍රාම යන මොහොත තායිලන්තයේ සංචාරය කරන අවස්ථාවේ ගත් රූපරාමුවක්. ශ්‍රී ලංකාවට පමණක් නොව විදේශගත වී බොහෝ රටවල් වලට ධර්ම ප්‍රචාර කටයුතු යෙදෙමින්
ගෙව් කාලය. තම ගෝල ස්වාමීන් වහන්සේලා සමග සිංගප්පූර් චාරිකාවේ යෙදෙන අවස්ථාවක් ගුවන් තොටුපළේදී. උන්වහන්සේට දැනට පැවිදි ශිෂ්‍ය පරපුර ඉන්නවා 12 නමක්. එයින් 6 නමක්ම උපාධිධාරී ගුරුවරුන්. දෙනමක් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්. උන්වහන්සේගේ උපන්දිනය නිමිත්තෙන් ඊයේ දින ප්‍රෞජ්ජා භූමියටපත් වූ අප පොඩි ස්වාමීන් වහන්සේගේ දර්ශන පෙළක්. උන්වහන්සේගේ උපන්දිනයට ආශිර්වාද පතා අද දින පවත්වන්නට යෙදුණු දානමය පුණ්‍ය කටයුතු පැවැත් වූ අවස්ථාව. අද දින පැවැත් වූ දැන් පැයකට දෙකකට කලින් උන්වහන්සේට දීර්ඝායු පතා මේ වගේ තව තවත් උන්වහන්සේගේ ජීවිතය මේ වගේ ආලෝකමත් වේවා කියා ආශිර්වාද පූජාව පවත්වූ අවස්ථාව. අප දහම් පාසලේ දූ දරුවන් සහ දෙමාපියන් ඒ වගේම දායකාවන් ගෝල පිරිස සමග උන්වහන්සේ ආශිර්වාද පූජාවට සහභාගී වුණ අවස්ථාව. ගරුතර ස්වාමීන් වහන්සේ මේ සියල්ලම ඔබ වහන්සේ කරපු සේවයට කෘතඥතාවය පළ කරමින් ඔබ කළ සේවයට අපේ ප්‍රතිඋපකාර සමාන කරන්න බෑ. ගරුතර ස්වාමීන් වහන්සේ අපි ඔබට සදා ණය ගැති. මේ සියලු පහසුකම් සැලසූ ඔබ වහන්සේට අද දින සමරන මේ උපන් දිනය නිදුක් නිරෝගී සුවපත් දිනයක් වේවා. තුන්රුවන්ගේ රැකවරණ ලැබී දීර්ඝායු ලබන්නට මෙම පින්කම් මාලාව හේතුවක් වේවා. තෙරුවන් සරණයි.